මට දැනගන්න මම කතා කරා සංවිධානයට මොකක්ද ඒකට කරන්න පුළුවන් ඒකෙන් මට ප්‍රශ්නයක් වෙයිද එතකොට එයාලා කිව්වේ ඇප් එකකින් බලලා නෙමෙයි විනව තෝරන්නේ. ඒ කියන්නේ ඇප් එකේ ලීඩර් බෝඩ් එකක් යනවනේ. මේකේ පළවෙනියා වුණා කියලා එයා මල්ටිමීඩියා විනර් බවට පත් වෙන්නේ නැහැ. මෙතනදී යාලා බලන්නේ අපි මොනවද තෙලඟනා ප්‍රොමෝට් කරන්න කරලා තියෙන්නේ. එතකොට අපේ රටේ මිනිස්සු කොහොමද මට සහයෝගය දක්වන්නේ. එතකොට මට රටේ මිනිස්සුන්ගෙන් තියෙන හොඳ සහයෝගයක්ද ඒ කියන්නේ පොසිටිව් ඇටිටියුඩ් එකක් තියෙනවාද. එතකොට මම රටේ මිනිස්සු මේකට උනන්දු කරලා තියෙනවා. දැන් මේ වගේ පුංචි රටකින් මිස් වර්ල්ඩ් එකේ මල්ටිමීඩියා චැලෙන්ජ් එකට ඔන්න මෙන්න ඉන්නවා කියන එක කවදාවත් එයාලා දැකලා නැති දෙයක් කියලා. ඉතින් මෙතනදී ඔයාලා බය වෙන්න එපා මිස් වර්ල්ඩ් ඇප් එකේ ලීඩර් බෝඩ් එකේ ප්‍රශ්න ගැන වැඩි හිතන්න එපා. හැබැයි එහෙම කියලා වැඩි අතාරින්නත් එපා. අපි පුළුවන් තරම් උත්සාහ කරමු. මට කියන්න තියෙන්නේ ෆලෝ කරන්න බැරි වුණත් මගේ කමෙන්ට්ස් වලට කියන්නේ පෝස්ට් එකට කමෙන්ට්ස් දාන්න, ලයික්ස් දාන්න, එන්ගේජ් වෙන්න පුළුවන් කමෙන්ට්ස් වලට ලයික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ මිස් වර්ල්ඩ් ඇප් එකේ තියෙන එදාන පෝස්ට් ෂෙයා කරන්න. එයාලට කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට ඉතින් ওই විදිහට කරගෙන ගියොත් මම හිතනවා අපිට යම් කිසි තැනකට එන්න පුළුවන් ඇප් එකේ කියලා. ඊට අමතරව Facebook, Instagram දෙකේ පුළුවන් තරම් ඔයාලා එන්ගේජ් වෙන්න සහ පොසිටිව් කමෙන්ට්ස් දෙන්න. ඒ කියන්නේ මම හිතන කලින් මේ ගැන කතා කරලා තියෙනවා. තෙලඟනා ඉන්දියා කියන්නේ අපිට නුහුරු රටවල් නෙමෙයි. ඇත්තටම දැනටත් මම මෙහෙ ඉද්දි මට හිතෙනවා ගෙදර ඉන්නවා වගේ කියලා. ඉතින් මම හිතන්නේ මේ විදිහට පොසිටිවිටි එක ප්‍රොමෝට් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් මම හිතනවා මේ විදිහට ගියොත් ලංකාවට මල්ටිමීඩියා චැලෙන්ජ් එක දිනා ගන්න එක එච්චර අමාරු දෙයක් වෙන එකක් නැහැ. සහ මේක සිකුරාදා දවසින් ඉවර වෙනවා. එතකොට ෆිනාල් එකට කලින් දවසේ අපිට ජයග්‍රාහකයා කවුද කියන එකත් දැනගන්න ලැබෙනවා. ඉතින් මම හිතනවා ජයග්‍රාහකයා ශ්‍රී ලංකාව වෙයි කියලා. මම කලින් කිව්වා වගේ මේක අනුදි ගුණසේකර දිනවන්නවත් අනුදි ගුණසේකර මල්ටිමීඩියා චැලෙන්ජ් එකේ විනර් කරන්නවත් නෙමෙයි මට ඕනේ ලංකාව විනර් කරන්න. ඉතින් මම ඔයාලගේ සහයෝගය ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ විදිහටම ලැබෙයි කියලා. බොහොම ස්තුතියි.